හයි හයි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලා හොඳින් ඉන්නවද? ඔන්න අද නම් මම ඔයාලව වෙනස්ම විදිහේ බ්ලොග් එකකට ගෙනියන්න හදන්නේ. අපි බලමු අද මේ මං කොහෙද යන්නේ කියලා. ඔයාලා හිතුවා හරි මාදුගම බලන්න තමයි යන්නේ. දැන් ඉතින් ඔන්න අපි ප්ලේස් එකට ආවා. මේ වෙලාව නම් 8ට විතර ඇති. අපි හෝමගමින් එන්න පිටත් උනේ 6ට විතර. කොහොම හරි 8 විතර වෙද්දී අපි ප්ලේස් එකත් හොයාගෙන අපේ තැනට ආවා. ඔන්න මේ අංකල් තමයි අපිව දුරට වටේම එක්කගෙන යන්නේ. එයා අපිව පරීස්සමට එක්කගෙන ගිහිල්ලා පරීස්සමට ගෙනල්ලා දැම්ම. අතට බෝට් එක නම් අපි යන්න කලින් ඇඩ්වාන්ස් එකක් පේ කරලා බුක් කරගෙන තිබ්බා. එයාම තමයි ඇවිල්ලා අපිව මේ ප්ලේස් එකට එක්කගෙනත් ආවේ. ඕගලන්ට ඒ ගැන විස්තර දැනගන්න ඕන නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔන්න ඉතින් මම හිතුවා දැන් අපි ඉස්සරගේ යාළුවොත් එක්ක කතා කර කර එන්ජොයි කර කර අනම්මනක් අක්කා. මට හිතුණා දැන් මං කාත් එක්කවත් කතා නොකර මේ පරිසරය චුට්ටක් විඳගෙන යනවා කියලා. ඒ අත්දැකීමත් මං වින්ද ඇස් දෙක වහගෙන. ඇත්තටම මාර අර අපි ඉන්න කාර්යබහුල ජීවිතයෙන් ඈත් වෙලා ටිකකට මේ වගේ පරිසරයකටත් එන්න ඕනේ. ඇත්තට ලංකාවේ තියෙන මහා පුදුමාකාර තැන්. අපි හිතන්නේවත් නැති තැන්. බලන්නකො ඉතින් මේක ඇත්තට මට බෝට්ටුවට නැග්ග ගමම මාර හරි අමුතුම ෆීලින් එකක් දැනෙන. ඇත්තටම මට හිතුණා මම ඉන්නේ ඇත්තටම ලස්සනම රටේ කියලා. ඒ තරම් පුදුම ලස්සනක් තියෙන මම මාර විදිහට මේ ලස්සන එන්ජොයි කරා. මාරම ලස්සන මේ පරිසරය. බලන්නකො ඉතින් අහස ලස්සන කොළ පාට නිල් පාට එකතු වෙලා පුදුම ලස්සනක් තියෙන්නේ. හිතට එහෙම මාර නිකන් කූල් ගතියක් දැනෙනවා මේවා දකිද්දි. ඔන්න මේ අංකල් කීප විදියට අපි යන්නේ දැන් දුප්පත් දෙකක් අතර. අතන මේක මාර දෙයක්. හරි නිකන් ගුහාවක් ඇතුලෙන් යනවා වගේ. මේ පරිසරයත් ඒ විදිහටම හැදිලා ලංකාවේ ඉන්නවා නම් අනිවාර්යයෙන්ම යන්න ඕන තැනක් මාදුග කියන්නේ. හරිම ලස්සන තැනක්. ඊට පස්සේ අපි පන්සලක් බලනවා. මට මේ පන්සලේ නම ඇත්තටම හරියට මතක නැහැ.